ලංකාවේ සැරමසර පොල් සම්බෝලයක් එක්ක සතු ඉමු වල කාලා බලමුද? එහෙනම් මුලින්ම අල ටික හොඳට හොදගෙන තඹ ගන්න ඕනේ. අල ටික තැම්බෙන්න දානකොටම ලුණු ටිකකුත් එකතු කරගන්න. අල ටික හොඳින් තැම්බුණාට පස්සේ පොතු ටික ගලව ගන්නවා. එහෙනම් අපි කවුරුත් කැමති පොල් සම්බෝල හදාගමු. මුලින්ම ඩෙසිකේටඩ් කොකනට් ටිකක් දාගන්නවා. ඊට පස්සේ හීනියට කපාගත්තු රටලූණු අවු මිරිස් උඹල කට්ටියකුත් දාගන්නවා. ඊට පස්සේ සැරානුව කෑලි මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ලුණු කුඩු ටිකකුත් දාගන්නවා. ඩෙසිකේටඩ් කොකනට් වල නියම් පොල් රසය නැති නිසා අපි ඒකට වතුර ටිකකුයි දිය කරගත්තු ටින් කළ පොල් කිරි ටිකකුයි දාගන්නවා. දැන් ඉතින් බ්ලෙන්ඩ් කරන්නයි තියෙන්නේ. හොඳට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ දී ටිකක් දාගන්නවා. ඊට පස්සේ හොඳට අනා ගන්නවා. දැන් එහෙනම් සැරමසර පොල් සම්බෝලෙත් එක්ක සතු ඉමෝ කන්න වෙලාවයි.